හරි. දැන් මේ ටික කියන්න හේතුව තමයි මේ මෑතක ඉඳලා අපේ රටේ අපට පේන විදිහට සමාජයේ ලොකු රැල්ලක් හදන්න හදනවා. පොලිසිය වැඩක් නැහැ. පොලිසිය ඕනේ නැහැ. පොලිසිය වැඩ කරන්නේ නැහැ. පොලිසිය ඉන්න ජාවාරම්කාරයන්ගේ පැත්ත. පොලිසිය ඉන්න දේශපාලන අධිකාරියට වහල් වෙලා. දේශපාලන අධිකාරියට යටත් වෙලා කියලා මතයක් හදන්න හදනවා. කවුද මේ මතය හදන්න හදන්නේ? වැරදි වැඩ කරන සහ අපරාධකාරයෝ. ඒකට හේතුව තමයි මේ මිනිස්සු හොඳාකාරවම දන්නවා සාමාන්‍ය මිනිස්සු සහ පොලිසිය දුරස් කරන්න මොකද්ද? අපරාධකාරයන්ට chance එක වැඩි. වැරදි කරන උන්ට chance එක වැඩි. ඒකට තමයි යාළුවෝ උත්සාහ කරන්නේ. හැබැයි මේ දෙයට හොඳ මිනිස්සු අහුවෙන්න හොඳ නැහැ. දැන් ඊයේ සිදුවීමක් වුණා වැලිකන්ද ප්‍රදේශේ. පුද්ගලයෙකුට වෙඩි තිබ්බා පොලිසියෙන්. දැන් ඊයේ වෙඩි තිබ්බ එකේ අපරාධකාරයෙක් ජාවාරම්කාරයෙක් වාහනේ නවත්තන්න ගම බයික් එක නවත්තන්න නැතුව ඇවිල්ලා ගෙදර ගාවට නිකන් පොලිසිය එලවගෙන ඇවිල්ලා ගේ ඇතුළට ගිහිල්ලා කඩුවක් වගේ එකක් අරන් ඇවිල්ලා අන්තිම මොහොතේ කොටන් දෙනකොට තමයි පොලිසිය වෙඩි තියන්නේ. කොටන් දෙනකොට. ඊට පස්සේ මේ වීඩියෝ එක දැම්මම අපේ රටේ ඉන්නවනේ හැම දෙයකටම අදහස් දක්වන මිනිස්සු. මම මේවා කියන්නේ එහෙම වෙන්න එපා කියන එක. අදහස් දක්වලා තියෙනවා ඒ කොටන් දාපු මිනිහට අපරාධෙලු වෙඩි තිබ්බේ. අපරාධෙලු වෙඩි තිබ්බේ. වෙන මොනවා හරි දෙයක් කරන්න තිබුණා. ඒ සිදුවීම ගැන නෙමෙයි කියන්නේ ඒක විමර්ශනය කරයි. හැබැයි මතක තියාගන්න මෙන්න මේක ළමයි. රටක චණ්ඩි කියන්නේ කවුද? කවුද චණ්ඩි කියන්නේ රටක? රටක චණ්ඩි කියන්නේ සටන් කරන මිනිස්සු. කවුද? කවුද? සටන් කරන මිනිස්සු. මොකද්ද සටන? මොකද්ද සටන? සටන තමයි ළමයි රටක මිනිස්සු ජීවත් වෙන්න සටන් කරනවා. විශේෂයෙන් ඔයාලගේ අම්මයි තාත්තයි උදාහරණයට ගන්නම්. ඒ මිනිස්සු ලොකු සටනක් දෙනවද නැද්ද? දෙනවද නැද්ද? දෙනවා. කාටවත් කරදරයක් නොවි කුලී වැඩක් හරි කරලා දුක් මහන්සි වෙලා මේ මහන්සි වීම හිත මනස වෙන්න පුළුවන්, කය වෙන්න පුළුවන්, ශරීරයෙන් වෙන්න පුළුවන්. ඒ දෙකෙන් හරි මහන්සියක් නෙවෙන්නේ. මහන්සි වෙලා සාධාරණ විදියට සමහර වෙලාවට කෙනෙක්ගේ ආදායම දවසට රුපියල් 1500 2000 වෙන්න පුළුවන්. රුපියල් 1000 හම්බ කරන අය ඉන්නවා. මෙහෙම හම්බ කරලා සාධාරණ විදියට ජීවිතේ ගෙවාගෙන යන ලොකු සටනක් කරනවා. ඒ තමයි සටන් කරන මිනිස්සු. එතකොට අපි ශ්‍රී ලංකා පොලිසියක් විදියට උදව් කරන්න ඕනේ අන්න ඒ සටන කරන මිනිස්සුන්ට. මොකද ඒ සටන ඒ මිනිස්සු අත්තරියොත් රට ආපස්සට එනවද නැද්ද? එනවා. එතකොට එහෙම සාධාරණ විදිය සටනක් තමන්ගේ දරුවොත් හදාගෙන දරුමල්ලොත් එක්ක ගමනක් යන්න ඉන්න මිනිස්සුන්ට ඒ ගමන යන්න දෙන්නේ නැතුව කරදර කරන්නේ උන්, හිරිහැර කරන්නේ උන්, බාධා කරන්නේ උන් මල් තියලා වඳින්න ඕනද පොලිසිය? එහෙම මිනිස්සුන්ට මල් තියලා වඳින්න ඕනේ නැහැ. ඒ සිද්ධිය ගත්තාම පොලිස් නිලධාරී ගිහිල්ලා ආයුධත් තියාගෙන යටත් වෙන්න කියන වෙලාවෙත් කඩුවක් අරගෙන එහෙම හැසිරෙන මිනිස්සයා ගමේ මිනිස්සුන්ට කොහොමද? ගමේ මිනිස්සුන්ට කොහොමද? ඒ හින්දා ඔය එක එක තරාතිරම් වල ඉඳලා අදහස් දෙන්න පුළුවන්. හැබැයි පොළවේ යථාර්ථය කරන්න ගියාම ගැටලු වෙනවා. පොලිසිය හැම වෙලාවෙම ඉන්නේ සාමාන්‍ය ජනතාවගේ පැත්තේ. මේක කියන්න හේතුව තමයි ඔයාලත් ඉන්න ඔය සමාජ මාධ්‍යවල. ඔයාලා ඒ විදිහේ මෝඩ අදහස් දක්වන්න යන්න එපා. කරුණු අවබෝධ කරගෙන මේ ගමන යා යුතුයි.